හැත්තෑව 80 දශකවල ලෝකෙම හොල්ලපු අදටත් ඕනම දැනක කියන්න පුළුවන් බොනී එම් සංගීත කණ්ඩායම හැදුනේ අහම්බයකින්. 1976 දී ජර්මන් ජාතික ෆෑන් ෆේරියන් තනියම සින්දුවක් කරලා ඒක බොනී එම් කියලා රිලීස් කරා. ඊට පස්සේ මිනිහට ඕනා සංගීත කණ්ඩායමක් හදන්න ඒක ටීවී ෂෝස් වල ප්‍රසිද්ධ කරන්න. ඒක හින්දා එයා කැරිබියන් දූපත් වලින් කළු ජාතිකයන් 4 දෙනෙක්ගෙන් කණ්ඩායමක් හැදුවා. මෙතන තියෙන ලොකුම පුදුමේ තමයි පිරිමි ගායකයා වෙච්ච බොබී ෆෙරල් කොයි වෙලාවකවත් ඇත්තටම සින්දු කිව්වේ නැහැ. එයා කරේ මියුසික් එකට කට හොල්ලන එකයි වේදිකාවේ ඩාන්ස් කරන එක විතරයි. ඇත්තටම පිටිපස්සින සින්දු කිව්වේ ෆ්‍රැන්ක් ෆේරියන්ම තමයි. කොහොම වුණත් ඩැඩි කූල්, රිවර්ස් ඔෆ් බාබිලෝන්, රස්පුටින් ගීත ලොව පුරා මිලියන 100කට වඩා කොපීස් විකුණුණා. ඒ වගේම 1980 න් පස්සේ ආපු අලුත් සංගීත කණ්ඩායම් වල ආගමනයත් ඒගොල්ලොන්ගේම කණ්ඩායම තිබිච්ච මතකටමුත් හින්දා ඒගොල්ලොන්ගේ ප්‍රසිද්ධිය අඩු වෙලාම ගියා. ඕගොල්ලෝ කැමතිම බොනී එම් ලගේ සින්දුව මොකද්ද? ෆලෝ කරන්න.